මට නම් මචං මේ වැඩේ දැන් එපා වෙලා තියෙන්නේ. එපා වුණා කියලා කරන්න දෙයක් නෑ මචං. බාරගත්ත වැඩේ දැන් කරන්නම වෙනවා. බලපන් හොඳම නුවණක්කාරය තෝරනවා වගේ දෙයක් නම් කිසිම ගේමක් නෑනේ. මට ඉස්සෙල්ලාම කියපන්කො මොකද්ද ඔය තරංගේ? මොකද්ද උඹට ඕකේ කරන්න තියෙන්නේ? මචං මේක විශේෂ තරංගයක්. මේකේ හොයන්නේ හොඳම මෝඩයා. ඉස්සර වෙලා ප්‍රාදේශීය මට්ටමේ මෝඩයා තෝරනවා. ඊට පස්සේ ජාතික මට්ටමේ මෝඩයා තෝරනවා. අයියකෝ මෙච්චර මෝඩයෝ ඉන්න රටේ ඔකත් කද්දක්ද? ඔව් මචං තරගකාරයෝ ගොඩාක් ඉන්නකොට හොඳම එක තෝරගන්නත් එපයි. හැබැයි ඉතින් උඹ හිතන විදිහේ මෝඩයෝ නෙවෙයි මේ තරගෙට තෝරන්නේ. ඒ කියන්නේ මචං මේකේ නිර්ණායක ගණනාවක් තියෙනවා. ඒකෙන් එකක් තමයි මචං ඉහළ අධ්‍යාපන සුදුසුකමක් තිබීම. ඒ මොකද්ද බං? ඉගෙන ගත්තොත් මොඩෝ කියන්නේ නෑනේ. මාත් ඉස්සෙල්ලා හිතුවේ එහෙම තමයි. ඒ වුණාට ඔය ලොකුම මෝඩකම් කරනවා කියන්නේ ඉගෙන ගත්තේ මුළුනේ. මචං ඕකේ තරගකාරයා තෝරන්න යන එක නම් බෙල්ල ගහලා එන වැඩක්. ඒ හින්දා තමයි මචං අපිට උපදෙස් දීලා තියෙන්නේ හොර රහසේ හිමින් සීරුවේ විමර්ශනාත්මකව මේ වැඩේ කරන්න කියලා. ඒ කියන්නේ තරගකාරයා ජයග්‍රහණය කරනකම් මේක දන්නේ නෑ. ඔව්නේ මචං. නේ උඹ එහෙම කවුරුවත් ගැන දන්නේ නැද්ද? ඇයි මචං ලොකු ඉස්කෝලේ ප්‍රින්සිපල්? එයාගේ වැඩේම මේ වල කටේ තියාගෙන අර ළමයිට ගහන එකයි මේ ගුරුවරුන්ට බඩබඩ ඉන්න එකයි. හරි මචං උගත්කම නම් තියෙනවා. හැබැයි ඉතින් පාර දීම නම් පොලිසිය ලොකු මහත්තයත් කරනවානේ. හැබැයි මචං මේ දෙන්න මේ වැඩේ කරන්නේ යහපත් චේතනාවෙන්නේ. යහපත් චේතනාවෙන් කරත් මචං වැඩේ වැරදීනේ. හරි ඒක වැරදි වැඩක් තමයි කියනකෝ. ඒත් අපි කොහොමද ඒක මෝඩ වැඩක් කියලා ඔප්පු කරන්නේ? මේ ධාමසේක මහත්තයා මොකද ඔය වැඩේට ගත්තොත්? මිනිහා කරන්නම මෝඩ වැඩනේ. ඕකටත් මචං අපි ඒ නමක් ලියාගමු. ඒ වුණත් අපි තව ටිකක් හොඳට විපරම් කරලා බලමු. එහෙනම් ඉතින් මෙතන විතරම කරලා වැඩක් නෑනේ. අපි යමු ටවුන් එක දිහාට. ඔය බාර් එක පැත්තට එහෙම ගියොත් අපිට හොයාගන්න බැරි වෙන එකක් නෑ. මරු ඒ අදහස නම් මරු. මචං මේ මන්ත්‍රීතුමා හරිනේ තෝරගේට. මචං මන්ත්‍රියා ළඟ තියෙන්නේ මෝඩකමට වැඩිය කපටිකමනේ. හොරකම, වංචාව, ඔය වගේ දේවල්නේ. හැබැයි ඉතින් මචං මිනිස්සු බහුතරයේ පිළිගැනීම ඔවුන් මෝඩයෝ කියලානේ. ඔළුවත් මංගම් වෙනවා මචං මට මේ වැඩේ කරන්න ගිහිල්ලා. මට හිතන වෙලාවකට මට මේ වැඩෙන් ඉල්ලාස් වෙන්න කියලා. එපා ඉල්ලාස් වෙන්න එපා. උඹට ඔකේ වාසියකුත් තියෙනවනේ. ඔව් මචං හොඳම මෝඩයා හොයලා දුන්න එක්කෙනාට විදේශ රටක පදිංචි වෙන්න අවස්ථාවක් හම්බ වෙනවා. ඒක හොඳයි මචං. හොඳම මෝඩයා තෝරපු එකට යහතින් ගන්න නැත්තම් මේ රටේ ජීවත් වෙන්න හම්බෙන්නේ නැහැ. ඔව් ඒ වුණත් බලපංකෝ බම් මේක මේ ලේසි පාසු වැඩක් නෙවෙයිනේ මචං. මචං නියම සුදුසා මේ දැම්මට මීටර උනා. නෑ. අනේ කවුද කියපංකෝ මචං? මචං මේ ශේෂ්ත්‍රයේ එක අධ්‍යාපන මට්ටමේ මිනිස්සු හම්බෙනවා. මචං ආචාර්ය මහාචාර්යවරුත් මේ ශේෂ්ත්‍රයේ ඉන්නවා. හොඳම මෝඩයෝ ලොට් එකක් හොයාගත්ත හැකි. අනේ ඉතින් අගේ කරන්න තෝ කියපංකෝ මම අප්පා. ඇයි බං රියදුරු? ඩයිවර්ලා. අම්මපා ඔව් නේද? දැන් බලපන් ට්‍රැෆික් එකේදී හෝන් ගහන මෝඩයෝ. මරු මචං. එතනින් ගියාම සිග්නල් ලයිට් හොඳට වැඩ කරද්දී සිග්නල් නොදා හරවන මෝඩයෝ. ඇයි මචං වාහනේ අරන් යන ගමන් ෆෝන් එක පාවිච්චි කරන මෝඩයෝ? මචං
සෝෂල් මීඩියා හරහා හරි කමන්නේ අපි ජනතාවගෙනුත් අදහස් ගත්තා නම් ඔවුන් කරන මෝඩ වැඩ ලයිස්තුවක් ගත්ත හැකි. අම්මා පහුඹනම් දෙයියෙක් මචං දෙයියෙක්. මචං උඹ දින්නොත් මාවත් රට එක බලයන් ඈ. නැත්තම් මචං ඕන් දැනගත්තොත් මම උඹට උපදෙස් දුන්න විත්තිය මාව පාරමී යට කරලා දාලා යයි. හරි හරි මචං. එහෙනම් අපි දැම්මම වැඩේට බහිමු. මොකද මචං වැඩේ ප්‍රගතිය. මචං මට හිතා ගන්න බැරුව ඉන්නේ කවුද තෝරන්නේ කියලා. ඒක කොට එකෙක් දෙවෙනි නෑ. හැම එකම තරඟේ ඉස්සරහින් ඉන්නේ. ඒ කියන්නේ උණුසුම් තරගයක්. උණුසුම්ද කියලා අහනවා. මචං සමහර උන් කුණුහරුප කියන්නේ තරඟෙට. මචං තමන්ගේ දරුවොත් වාහනේ දැද්දින් කියන කුණුහරුප එහෙම උඹට ඇහුණා නම් උඹ පොළව පලාගෙන යනවා. ඒ කාටකට මචං ඕක පුදුම වෙන්න දෙයක්වත් නෙවෙයි. ඒ මොකෝ? ඕනේ එක්කට මචං සල්ලි හම්බ කරන්නටත් පුළුවන්. සල්ලි තියෙන වාහන ගන්නටත් පුළුවන්. ඔව් ඉතින් මචං සල්ලි දීලා වාහන ගන්න පුළුවන් වුණාට සල්ලි දීලා මොලේ ගන්න බෑනේ.